පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2013 Sri Lanka. For the Gambia, our homeland, we strive and work and pray. මිලියන දෙකකට ආසන්න ජනගහනයකින් සමන්විත ගැම්බියාව අප්‍රිකාවේ පිහිටි කුඩාම රටයි. 1965 වසරේදී ඔවුන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා. සහසන්ධීය රාජ්‍යයක් වූ සෙනෙගැම්බියාවයි 1982 දී සෙනගාලය හා ගැම්බියාව ලෙස වෙනස් වුණේ. බහුතර ජනතාව මුස්ලිම් ආගමික භක්තිකයන්. ආදිවාසී ආගම්ද මෙහි දැකගත හැකි. මුල් යුගයේදී වහල් වෙළඳාමද ගැම්බියාවේ පැවතුණා. ඔවුන්ගේ නිල භාෂාව වන්නේ ඉංග්‍රීසිය. ස්වදේශික භාෂා ගණනාවක් එහි පවතිනවා. ආදිවාසී ජනතාව තුළ රොබ් නැමැති දෙවි කෙනෙක් පිළිබඳව විශ්වාසයක් පවතිනවා. සෑම වසරකම ඒ අනුව ආගමික උත්සව එහි දැකගත හැකි. ඇතැම් ආගමික විශ්වාස ගැම්බියාවට ලැබී ඇත්තේ දකුණු ආසියාවෙනි. ගැම්බියා ගංගාව එරට විශාලතම ගංගාවයි. රටේ නැගෙනහිර සිට බටහිර දක්වා දිවෙන එය සතපුම් 300ක් දුරට විහිදී තිබෙනවා. වගා කටයුතුවල නිරත වීම කාන්තාවන් සතු ප්‍රධානතම කාර්යයක්. ආහාර සම්බන්ධයෙන් ඔවුන් විශාල අවධානයක් යොමු කරනවා. යම් උත්සවයක් සාර්ථක බවට තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේද ආහාරයි. ගොවිතැනේදී කාන්තා දායකත්වය වැඩි වශයෙන් ලැබුණද බිම් හෙළිපෙහෙළි කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ පුරුෂයන්ටයි. එක් වාර්ගික කණ්ඩායම්වලට ආවේනික විවාහ ක්‍රම පවතිනවා. ගැම්බියාවේද බහු විවාහ ක්‍රම දැකගත හැකි. එක් පුරුෂයෙකුට අවම වශයෙන් කාන්තාවන් 4 දෙනෙකු සරණපාවා ගැනීමේ හැකියාව මෙහි වාර්ගික කණ්ඩායම්වලට පවතිනවා. කුඩා ළමුන් රැකබලා ගැනීමේ වගකීම පැවරෙන්නේ වැඩිමහල් සහෝදරයන්ටයි. ආරවුල් විසඳීමටත් ඉඩම් බෙදා දීමටත් මැදිහත් වන්නේ වැඩිහිටියන්ය. විවාහයේදී තරුණියන්ට මවගේ සහාය ලැබෙන්නේ නම් තමන් අකමැති තරුණයා ප්‍රතික්ෂේප කළ හැකියි. නාගරිකව තමන් කැමති තරුණයා තෝරා ගැනීමේ අයිතිය තරුණියන් සතුයි. දික්කසාද වූ කාන්තාවට තම කැමැත්ත පරිදි යලි විවාහ වීමේ හැකියාවත් ගැම්බියාවේ පවතිනවා. වගා කළ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඔවුන් වැඩි වශයෙන් භාවිත කරන්නේ කරත්ත සහ බූරුවන්. For the Gambia, our homeland, we strive and work and pray. විවිධ කර්මාන්ත සහිත ගැම්බියාව ඇතුළු සමාජික රටවල් සහභාගී වන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට තව දින 53යි.